ආයුබෝවන්. අද අපි කතා කරන්නේ බෲෆන් පෙත්ත ගැන. බෲෆන් කියන්නේ වෙළඳ නාමය. මෙහි අඩංගු ප්‍රධාන ඖෂධය ඉබ්යුප්‍රෝෆෙන්. මෙය non-steroidal anti-inflammatory drugs කාණ්ඩයට අයත් ඖෂධයක්. අපි මේකට ඉන්සෙයිඩ් එකක් කියලත් කියනවා. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ වේදනාව සහ ඉදිමීම පාලනය කරන්න. ඒ කියන්නේ හිස රදය, දත් කැක්කුම, සන්ධි වේදනාව සහ ඔසප් වේදනාවට වෛද්‍යවරු විසින් මෙම ඖෂධය නිර්දේශ කරනවා. වැදගත්ම දේ තමා මේ පාවිච්චි කරන ක්‍රමය. බෲෆන් පෙත්ත කවදාවත් හිස් බඩ ගන්න එපා. එය ඔබේ ආමාශයට දැඩි හානි සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙය ආහාර වේලකට පසුව තමයි ගන්න ඕනේ. අපි දැන් බලමු මෙම ඖෂධය භාවිතා කළ යුතු මාත්‍රාව පිළිබඳව. සාමාන්‍ය වැඩිහිටියෙකුට වෛද්‍ය උපදෙස් මත මිලිග්‍රෑම් 200 හෝ මිලිග්‍රෑම් 400 පෙත්තක් පැය 6-8 අතර කාල පරතරයක් ඇතිව ලබා ගන්න පුළුවන්. දිනකට ලබා ගත යුතු උපරිම මාත්‍රාව ගැන සෑම විටම ඔබේ වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගන්න. කුඩා දරුවන්ට මෙම ඖෂධය ලබා දීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම බෲෆන් ඖෂධය දරුවන්ට ලබා දෙන්නේ ඔවුන්ගේ ශරීරයේ බර අනුව මිස වයස අනුව නොවේ. වෛද්‍ය නිර්දේශයට අනුව දරුවන්ට ලබා දෙන මාත්‍රාව අපි බලමු. පෙති වශයෙන් දරුවන්ට ලබා දෙනවා නම් දරුවාගේ ශරීරයේ බරින් සෑම කිලෝග්‍රෑම්කටම මිලිග්‍රෑම් 5 සිට 10 දක්වා මාත්‍රාවක් ලබා දිය හැකියි. කාල පරතරය ගැන අපි බලමු. පැය 6-8 අතර කාලයක පරතරයක් තිබිය යුතුයි. දිනකට උපරිම 3 වතාවක් හෝ 4 වතාවක් පමණයි. සිරප් ලබා දෙන්නේත් බර අනුව. සාමාන්‍යයෙන් ෆාමසිවල බෲෆන් සිරප් 5 ml එකක මිලිග්‍රෑම් 100ක් අඩංගු වෙනවා. දල වශයෙන් අපි බලමු කොහොමද අඩංගු වෙන්නේ කියලා. කිලෝග්‍රෑම් 7-10 අතර මිලිලීටර් 2.5කුත්, කිලෝග්‍රෑම් 10-15 අතර මිලිලීටර් 5කුත්, කිලෝග්‍රෑම් 15-20 අතර මිලිලීටර් 7.5කුත්, කිලෝග්‍රෑම් 20-30 අතර මිලිලීටර් 10කුත් ලබා දෙන්න පුළුවන්. මාස 3ට අඩු හෝ බර කිලෝග්‍රෑම් 15ට අඩු දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිසේත්ම මෙම ඖෂධය ලබා නොදෙන්න. දරුවන්ට මෙම ඖෂධය ලබා දිය යුත්තේ කිරි හෝ යම් ආහාරයක් ලබා දීමෙන් පසුවයි. කිසිම විටක වැඩිහිටියන්ගේ පෙති කුඩු කර හෝ කැබලි කර දරුවන්ට ලබා නොදිය යුතුයි. මෙම ඖෂධය වකුගඩු රෝගීන්, ඇදුම රෝගීන් සහ ගර්භණී මව්වරුන් වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා ගැනීම ඉතා අනතුරුදායකයි. බෲෆන් ඖෂධය ආකාර කිහිපයකට ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පෙති, සිරප්, ක්‍රීම් හෝ ජෙල් වශයෙන් ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු අතුරු ආබාධ මොනවද කියලා. සමහර අයට බඩේ දැවිල්ල, වමනය, කරකැවිල්ල හෝ සමේ පළු දැමීම වැනි ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. එම නිසා මෙම ඖෂධය භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් නොමැතිව පාවිච්චි කරන්න එපා. වෛද්‍ය උපදෙස් ඇතුව මෙම ඖෂධය ලබා ගැනීමට වග බලා ගන්න. ඉතින් ආපහු වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ඔබ සැමට නිරෝගී දවසක්.